යකෝ කොමි කරන්නේ නිකන් පෝරුවේ බම් බිම කිරි පොවනවා වගේ ඉක්මනට කරා තමයි අය කසනවා දියුරපා උඹගේ ඇල්ල පාන්න උඹගේ අඩෝ අපිට හිතා ගන්නත් බෑ සිරාවම ඔලගේ අච්චි තමයි මොලා අතිලාවයි අපි බටයක් දෙනවා බටේ තියෙන ඕකලා ගහලා ඕක අරගෙන ගහගෙන හිතන ඔක්කොම පටලැව්වා මම කොහොමද දෙක කියන්නේ ස්ට්‍රෝ එක මම උඹට කටේ තිබ්බේ නැහැ sorry No, Isra, sorry. කරපන් කරපන් Hey guys, welcome back to our YouTube channel. It's me, Era. මම සජේ ඉතින් අපි හිතනවාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. අදත් අපි අලුත් චැලෙන්ජ් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අපි කරන්න යන්නේ blind soft drink challenge එකක් අපි අද කරන්න යන්නේ. drinks වර්ග ටිකක් ගෙන තියෙනවා මෙතන. හයක් තියෙනවා varieties. ඒ හය අපි blind fold කරලා taste එකෙන් තමයි අඳුර ගන්න ඕනේ මොකද්ද මේ විබු drink එක මොකද්ද කියලා අඳුර ගන්න තමයි තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි පටන් ගමුනේ. අපි අපි ඉස්සලාම chance එක දෙමු කරාට. ඔගිය පාරවල් බලනවා නම් blind chocolate challenge එකේ මම තමයි එකටම මේ පන්දත් ඒ හින්දා ඉතින් කරාට දෙමු සජය කියන හින්දා ගන්න කියලා. මොනවා අපි ඉස්සෙල්ලා පෙන්නන්න අපි ගාව මොනවද තියෙන soft drinks මොනවද කියලා අපි ඔයාලට පෙන්නන්න දෙන්න. හරි. පළවෙනි එක තමයි Dio Mountain Dew එක. Mountain Dew එක. ඊළඟ පස්සේ අපි ගාව තියෙනවා Coca Cola Mirinda එක. Mirinda orange flavor එක. Mirinda එකේම strawberry flavor. Pepsi එක. 7up එක තියෙනවා. මෙන්න මේ හය තමයි අද අපේ challenge එකේ තියෙන්නේ blind fold කරලා අඳුර ගන්න. හරි එහෙනම් අපි පටන් ගමු. එකටම තියෙන්නේ මට. බලමු මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්. තියෙන අපි අද blind taste වලින් හොයන බීම 6 බලමු කවුද හරියට වැඩියෙන්ම guess කරන්නේ කියලා taste එකෙන්. මුලින්ම මම කියලා කිව්වා එහෙනම් මම blind fold කරගන්න. දෙහඩේ What the fuck? පේන්නේ නැහැ බා. මගුලක්ද බං? දැන් නෑ පේන්නේ නැහැ. මම හොර කරන්නේ නැහැ. මම මේ කැමරා එකේ පේනවා කියලා බලන්න. හරි. මොන හයත් එක වහිලානේ බා. හරි. මම හොඳට පේනවා. අසල වෙන්නේ. ඒක ඉතින් ආය යන්න දෙයක් කියලා. අපි පටන් ගමු නේද? ඉස්සලාම එක දෙමු මොකද කියලා. අයියෝ සනි. මට මයි වගේවා. නෝට් එක හිතන්න. right අද බටයද මේකද? මෙහා බලන්න. ඊට වගේනේ. නිකන් මේ වතුරට කෙල්ලනවා වගේ. හරිනේ? ඉඳපන්. ඔක්කොම මලා හත්තිලා ඔය කොහොමද හොයාගන්නේ? මට ඔය සෝඩා වර්ග නම් බීලා ඇත්තටම පුරුද්දක් නැහැ. මට එහෙම ටේස්ට් එකක් නැහැ. මං හිතන්නේ ඒක 1 2 හරි මේ කලං කරන්න බෑ බං හිටපන්. පෙප්සි. ඕකේ. මේ වතෙන් දෙනවා. මොකද මට මේ මං කාලෙකින් පෙප්සි ගන්න මට කාලෙකින් බීම නැතරක් ආවේ. ඔය දන්නේ නැහැ හරියයිද කියලා. අපි දැන් බලමුකෝ මොකක්ද කියන්නේ කියලා. කොහමද? හරි. උඹ අල්ලගෙන මට පොවන්නේ? ඔව්. අම්මා සිරියක්. අල්ලගෙන කියන්නේ නැත්නම් බෝතලේ අල්ලගත්තොත් එහෙම මොකද දැනගන්නේ මොකක්ද කියලා. මලා හත්තිලා වයි. කියලා වුණා මොකද? අනේ. ඒ කියන්නේ එකම කියන්න පුළුවන්ද? ආයෙකම කියන්න බෑ. කිව්වට පස්සේ ආයෙ වෙනස් කරන්න බෑ. ඒක Coca-Cola. හරි. මම දන්නවා මම මේක පරදිනවා කියලා. මට ඔය soft drinks මට එහෙම මං ආස නැහැ. මම බීර බොන්න ආස. right like what යකෝ කොමි කරන්නේ? Bihan. Udah make call. එක 7 up. Sana. Right. ඔබ බොන්න බෑ හොරාට මට නොපෙන්නේ. හරිද? නැත්නම් සුවම බලන්න බෑ. තෝ වගේ හොර වැඩ කරන්නේ. තෝ වැඩි මේ තොපි හොරු විශ්වාස කරන්න බෑ. තොපි ජාති ඔක්කොම පාවන තාති. හොර වලට. Boleh aja තමයි. ආජි කො The king.
Mountain Dew. මම හිතන්නේ ඔක්කොම පටලැවුවා. මට දැන් හොඳට වෙනසක් මම පටලවලා තියෙන්නේ කියලා. ට්‍රිකි විදියට තමයි ළඟින් ළඟින් යන එක තමයි දුන්නේ. බෙටින් කොහොමද කපටියෙන් මන් දන්නේ නැහැ. හරිද? සුවඳ බලන්න බෑ. සුවඳ බලනවා මම නාය තියෙන්නේ කොහෙද? කට තියෙන්නේ කොහෙද? දෙකම එක ළඟ තියෙන්නේ ආයේ. අනේ නේ හුලා. දෙක එකම මොකද කියන්නේ? ඇති බා. පොතුම් පරයි බොන්න පුළුවන්. ඇත්තටම අලුතෙන් නීතියක් දැම්ම තුන් පාරයි බොන්න පුළුවන්. ඔව් මම කිව්වේ නැහැ. මොකද්ද මේ? ඒක මරින්ඩා ස්ට්‍රෝබෙරි ඕකේ. ෂේක්. මම දන්නවා ඔය මාර කියලා ගත්ත සුපිරියටම ගියා. right. මරින්ඩා ඔරෙන්ජ්. ඒක නම් මට ඒක හොඳම විතර අප්ලෝඩ් මේ පැත්තේ ඒක විතරයි තෝරලා තිබ්බේ. ඒක විතරයි. හරි. දැන් අපි කියමු මේක ඕපන් කරන්න කියලා ඕපන් කරලා ඉවරයි? ඔව් ඉවරයි. හයයිනේ. උඹට තව ඕනද? නෑ නෑ මම ගැට කාලා තියෙන නිකන්. අර ගන්න බැරි වෙයි. සිරාවට. සිරාවට. කාලහණ්නිය. අඩෝ. මට මොනවද? මගේ දක්ෂතාවය. හිතාවනේ මම ඒ දීපු විදිය. දීපු විදිහ උඹ හරි ට්‍රිකි විදිහට දුන්නේ. අඩෝ අපිට හිතා ගන්නත් බෑ. සිරාවටම සිරාවටම. ඕකේ. මම මේක දැන් බලමු සජියට. නෑ ඕකේ මේ පේනවා. ඇත්තට නෑ මම කියන්නේ මම අවංකවම කියන්නේ මම බැලුවේ නෑ. මැස් දෙක වහගෙන හිටියේ ටෙස්ට් එකකින් විතරයි කරේ මේ පේනව නැත්තම්. දැක්කද? මම නෑ එහෙම පේන්නේ ඔය යටින් පේනවා. නෑ නෑ බං බකුඩ දියුරපා උඹගේ කැලල පාන්නේ. උඹගේ කා මගේ නෑ. තමන් නෑ මගේ පරිදි කැලල පාලා කියලා. එනම ගහලා අකුලෝලම පල්ල. අයියෝ නේ වගේ වලා. උසන්න බෑ. නෑ පේන්නේ නෑ කිව්වනේ මම ෂුවර්? අයියෝ නෑ ඒ වෙලා තියෙන්නේ මගේ ආ හරි ඉක්මනට කරනවා නෑ කසනවා කෝ උඹට පෙරදී මම චෙක් කරනවා තාම. අනේ නේ බලන් ඉන්න පැත්ත වෙනස්. තොප්පුඩ මේ වම්මට හැරෙන්න. අනිත් පැත්තට. නෑ බං වම් පැත්තට. වම මෙහෙනේ මම මේ පැත්තනේ. මගුල කරන්න හරි අපි එහෙනම් බලමු සජියා කොහොමද අඳුරගන්නේ කියලා. ඔන්න ළමයි මම එකටම දෙන්න හදන්නේ සජියට. පංකු පුතේ. බලපංකු මොකද දෙන්නේ කියලා කෝගෙම කරහා එන්නේ. අවලං කරන්නේ හිතුවද මේ අවලං කරේ නෑ බං. බෑ සුවඳ බලන්න බෑ. නෑ බං මගේ නහයර වෙලා උඹ කපටි සුවඳ බලනවා. උඹ නාහිරනවා කිය. මේ බෑ නේ මොන වැඩ කරන්න බෑ ඉතින්. ආයි සුවඳ බලන්න දෙන්නේ නෑ. සුවඳ බලන්න දෙන්නේ නෑ එහෙම. එකයි. මොනවද සජියා? බීබම්. නිකන් පෝරුවේ බම් බීම කිරි පොනවා වගේ මේ මගේ. අතගානින් ඇඟිලි වලින් බලන්න බෑ ටච් කරන්න බෑ. අන්තිම සිප් එක. මම දැන් කන්ෆියුස් මේක සවනබ්ද මේ ඩියෝද කියලා උඹ බලපන් කොකෝගෙම ඉන්නේ එකම රහ. හරි ඉවර අතගන්න. ඩියෝ. අතගන්න. කටින් බා. ඔහොම ආයි කටනේ. ඉතින් බයි ඉතින් උඹට කොහොමද මේක තියන්නේ ස්ට්‍රෝ එක? මම උඹට කටේ තිබ්බ නෑ ඒක බතන්නේ ඇල්ලුවේ උදාහරණ උත් එක වැඩ කරනකොට නිකන් ඉන්නේ. එකම රහනේ. ඒක තමයි කියන්නේ එකම රහ ඉන්නවයි. මේක මං හිතන්නේ සවන ඩියෝ එක ටිකක් ස්ට්‍රෝං මං හිතන්නේ මේ ඊළඟ එක ළමයි සෝනාරේසෝ Ramakan body, panty hussein විමහාර sorry sorry cut thank you sorry දුවා මේ වාචික හාගෙන හික්කඩුන්නේ කියන පුළුවන් වෙලාව මේක බොන්න යනවා දැක්කේ මම කවුන්ට් අතින් තල වෙනවා ඌසමන් කවුනේ මොකද නේද ගණන් කරනවා
පෙප්සි ඕකේ. මට මතකයි ඔය රහ මේ අපි KFC කාපුවම පෙප්සිනේ බොන්න බලහන් දැන් මොකද වෙන්නේ කියලා. ඔව් අතක මන් දෙන්න. ඇඟිල්ලට තියන්න අතක ඇඟිල්ලට තියන්න කියන්නේ මොකද්ද? උගලට එනවනේ. උගුරට බීපන්. උගුරට එනවා උගලට යවට තමයි නැහැ උගලට එන්නේ දැන්. බීපන්. මේක පෙප්සිද මන්ද යන්න බෑ නේද මේක දැන් උඹට KFC කියලා කිව්වා. බෑ මේක පාරක් කියන්නේ. මම හිතන්නේ ඒක පෙප්සි තමයි ඒක කොකා කෝලා මේ පැත්තට හැංගිය උඹ එහෙනම් ඔය කොහෙවත් බලන් ඉන්නේ නිකන්. කොකා කෝලා පෙප්සිද මන්ද දෙකම එකයි වගේ නේ ඔක්කොම එකයි වගේ මට නම් බීපු. හැම එකම එන්නේ එකම රහ. සෝනාරි මේක මේ ස්ට්‍රෝබරි කොමෙන්ට් එක. මේ තමයි ඊළඟ එක. මේක මේ රෙන්ඩ් එක මේ ඔරෙන්ජ් ඔකේ පොඩ්ඩක් ඉන්නවා මේව කරන්න. දැන් ගලවලා මේ. ඔක්කොම හරිද? එහෙමද ඉස්සලාම් දෙකනේ ඉස්සෙල්ලාම එක. ඒනකොට හිතහන්කෝ ඇත්තටම එන්නේ මේ ඔක්කොගේම කරහනේ අපිට එහෙම බ්ලයින්ඩ් වෙලා මේ ටෙස්ට් කරන්නේ. අනිත් එක මේ ඩියෝ එක සාමාන්‍ය සවුන් අප් එකට වඩා ස්ට්‍රෝං ඒක මම හිතා කූල් කරපු නැති හින්දා. මට තිබ්බ අවුල තමයි පෙප්සි එකයි මේ කොකා කෝලා එක. ඇත්තට මේ දෙකත් මාරම ලේසිම දෙක මේ දෙක මේ දෙක ඔව් අපි ට්‍රිකි වෙයි කියලා තමයි මේ දෙකක් ගෙනාවේ. මේ දෙක ට්‍රිකි මේ දෙක ට්‍රිකි ඔව්. හරි ජයග්‍රහණය කර යනවා. කවුද? ඔබ තමයි ලස්සනට කියන්න එක. අපි දෙනවා අයනද අපි බටයක් දෙනවා මට තියෙන ඕක කලක් ගන්න. ඕක අරගෙන ගහගෙන හරි ඔන්න ඔය විදිහට තමයි line soft drink challenge එක ඉවර වෙන්නේ. ඉතින් මට නම් ඉතින් ඔය කියීම නැහැ. චැලෙන්ජ් එකක් තියෙනවා නම් යටින් පොතලා දාන්න තවත් කරලා කමෙන්ට් එකක් අපිට ලියන්න. එතකොට අපිට තවත් ලේසි ඒ වගේ ඒවා ඉක්මනට කරගන්න. හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ challenge එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා අපිව බලන්නේ අපිව subscribe නොකරන නම් ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා අපිව subscribe කරන්න. කරපන් කරපන්. ඒ වගේම මතක් කරලා like and comment share subscribe ඔක්කොම කරලා ඉවර වෙන අපිට support එකක් දෙන්න අපේ ගමන් තව ඉස්සරහට. ඉතින් ඔයාලත් එක්ක සතුටින් මේ විදිහට අතල් එකේ games තව කරන්න. එහෙනම් තව දවසක හම්බෙමු thank you ජය වේවා හරි පරිස්සමෙන් එහෙනම් අපි අතට ගිහලා එන්න. bye ජය වේවා bye.